වෙගෙන ඉන්නේ. කලින්ම කරුල වැටෙනවා. මේකට දැන් මොකද වින්ටර් සීසන් එක හන්දා. තව ප්ලේස් කීපයක් තියෙනවා. අක්කලා ගිහලා බලමු කරුල වලට එන්න කලින්. සිබි වලට කියන තවත් අන්වර්ථ නාමයක් තමයි ඇස් නිරූපණය වෙන නිවාස කියන අර්ථය දෙනවා. මේගොල්ලෝ ඔයාලා කල්පනා කරන ඇති මොකද්ද මේ ඇස් නිරූපණය වෙන නිවාස කියන්නේ කියලා. යමු මම ඔයාලට ඒකත් පෙන්නන්න. හිතා ගන්න බැරි මොකක්ද මම මේ කියන්නේ කියලා. ගිහින් පෙන්නන්නම්. මේ පේනවද ඔයාලට මේ වහලවල් වල උඩ නිකන් හැක වගේ කවුළු තියලා තියෙනවා. මේ වහලවල් ඔක්කොම ඒක තමයි ඇස් නිරූපණය වෙන නිවාස කියලා මේගොල්ලෝ මේ සිබි වලට අන්වර්ථ නාමයක් දාලා තියෙනවා. තව දෙයක් ඔයාලට කියන්න බැරුණා. ෆෝබ්ස් මැගසින් එක කියලා තියෙනවා යුරෝපයේ සංචාරය කරන්න සුදුසුම නගරයක් විදිහට මේ සිබි නගරය ඒගොල්ලෝ නම් කරලා තියෙනවා. ක්‍රිස්මස් එකට හරිම ලස්සනයි මෙහි. යුරෝපයේ ආහාර වලටත් මේ සිබි නගරය ගොඩක් ජනප්‍රියයි. මේ සිබිව් ක්‍රිස්මස් මාකට් එක ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩක් ජනප්‍රියයි. යුරෝපයේ ගොඩක් කට්ටිය මෙහෙට ක්‍රිස්මස් එකට එනවා කියලා තමයි දැනගන්න හම්බුනේ. ගොඩක් තියෙනවා කෑම වර්ග ගොඩක් තියෙනවා, සෝනියස් වර්ග තියෙනවා, හෑන්ඩ්මේඩ් මොනවද කියන්නේ රෙදිපිලි වර්ග තියෙනවා. මෙයාලගේ මේ සංස්කෘතික ඇඳුම් තියෙනවා. ගොඩක් දේවල් තවත් බලන්න පුළුවන්, ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න ඉස්සරහට ගිහිල්ලා මේ තියෙන අනෙක් දේවල්.
මේ විදිහට තමයි රුමේනියාවේ සිබියු වල ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්නේ. දැන් වෙලාව රෑ 8:00මාරක් වෙලා. ගොඩක් සීතලයි. අපිට පුරුදුත් නැහැ නෙච්චර. ඉතින් මේ කට්ටිය වයිට් කියනවා. එහෙනම් තවත් ලෝකයෙන් හම් වෙනකන් හැමෝටම සුබ නත්තලක් වේවා.